මේ මොකද්ද? පීරිසිය. එතකොට මේ පීරිසිය එළියේ පීරිසියක් තියෙනවා කියලානේ දැන් ඔයගොල්ලෝ හිතන් ඉන්නේ. එහෙමනේ තියෙන්නේ මනස මේ මෙතන මේ හාමුදුරුවන්ගේ අතේ මේ එළියේ පීරිසියක් තියෙනවා කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඒක එහෙම නේද හිතන් ඉන්නේ? ඇත්තටම එළියේ පීරිසියක් නැහැ පින්වත්නි. එළියේ පීරිසියක් මෙතන නැහැ. නැtei කියන්නේ කොහොමද? ඔප්පු කරන්න ඕනේ. ඒක නැtei කිව්වට හරියන්නේ නැහැ. සමහරව කියන පීරිසිය හිතේලු තියෙන්නේ. මේ පීරිසිය හිතේද තියෙන්නේ? එළියේද? එළියේ තියෙන කට්ටිය අතුස්සන්න. පීරිසියක් මේ එළියේ මෙතන තියෙනවා කියන අය අතුස්සන්න. කවුරුවත් එළිය කියනවා කියලා පිළිගන්නේ. එහෙනම් හිතේ තියෙනවා කියන අය අතුස්සන්න. දැන් කීප දෙනෙක් ඉන්නවා. මේ පීරිසිය එළියේ නෙවෙයි හිතේ තියෙන්නේ කියලා. හිතෙත් නෑ පින්වත්නි එළියෙත් නෑ. ඒක තමයි ඇත්ත. දැන් මේ ඇත්ත අපි තහවුරු කරගන්න ඕන, ඔප්පු කරගන්න ඕන. ඔහොමයි දැන් පීරිසිය දැන් හාමුදුරුවෝ කියනවා පීරිසියක් එළියෙත් නැතිලු ඇතුළෙත් නැතිලු. එළියේ තියෙනවයි කියලා සමහරු පිළිගන්නවා. ඒක තමයි ඇත්ත. මෙතන පීරිසියක් තියෙනවයි කියලා සමහර පිළිගැනීම ඇත්තම ස්වභාවයක. නමුත් එළියේ නෑ පීරිසියක්. හිතෙත් නෑ පින්වත්නි. දැන් කොහොම මේක ඔප්පු කරන්නේ? කොහොමද එහෙම කියන්නේ? ඔය පීරිසියක් මෙතන නැත්තම් පීරිසිය පාවිච්චි කරන්නේ කොහොමද? ඔය වතුර බොන්නේ කොහොමද? මොන ප්‍රශ්න තියෙනවද? පීරිසියක් මෙතන නැත්තම් ඔය අතේ තියෙන්නේ මොකද්ද? ඕන විදිහකට අහන්න පුළුවන් නේ. දැන් මේ පීරිසිය මෙහෙම වීසි කරොත් මේක දෙකට කැඩලා යන්නේ නැද්ද? ඔය තියෙන නිසානේ කැඩෙන්නේ. අන්න ප්‍රශ්න තියෙනවා. දැන් මෙතන දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් මගේ අත දන්නවද මේක පීරිසියක් කියලා? මගේ අත දන්නේ නැහනේ. ඒක මේ වගේ. දැන් මේ පීරිසිය මෙහෙම මේසොඩින් තිබ්බහම මේසෙ දන්නවද පීරිසිය ගැන? පීරිසිය දන්නේ නැහැ මේසෙ ගැන. ඒ දෙන්න දන්නේ නැහනේ. හිතක් නැහැ. ඒ වගේම තමයි මේ අත දන්නවද පීරිසිය කියලා? අත දන්නේ නැහැ කියන්නේ කොහොමද? මේ අතේ තියෙනවා. අතට අහු වෙන්නේ මොකද්ද? පඨවි ධාතු. පඨවි මේ තද ගතියන්නේ දෙන්නේ. තද ගතිය පීරිසිය නෙවෙයි. එතකොට පීරිසිය දන්නෙත් නැහැ අත කියලානේ. අත දන්නෙත් නැහැ පීරිසිය කියලා. දැන් පීරිසිය මේ S2 ඉස්සරහට ගන්නවා. දැන් මට පේනවා මොකද්ද පේන්නේ? පීරිසියක්ද පේන්නේ වර්ණ සටහනක්ද පේන්නේ? වර්ණ සටහනක් පේනවා, හැඩතලයක් පේනවා. හැබැයි පීරිසියක් පේනවද? පීරිසියක් පේනවද වර්ණයක්ද පේන්නේ? වර්ණයක්. එහෙනම් ඇහැට පීරිසි පේන්නේ නැහැ නේද? ඇහැට පේන්නේත් නැහැ. හැබැයි ඔබ හරියට ඔප්පු කරගෙන කියන්න ඕන නේද? නිකමට කියන්න එපා. ආවට ගියාට නිකන් අනුමානෙට කියන්න එපා. එතකොට ඇහැට පීරිසි පේනවද? ඇහැට පේන්නේ මේ පීරිසියේ තියෙන මේ සුදු වර්ණයත් හැඩයත් මේ ආලෝකය නිසා පතිත වෙනව කොහෙද? චක්කු ප්‍රසාදයේනේ. ප්‍රසාදයේ පතිත වුණාම ඒ වර්ණය පේනවා. ඒ වර්ණ සටහනක් පේන්නේ, පීරිසියක් පේන්නේ නැහැ. දැන් මේක චූටි දරුවෙකුට පෙන්නුවොත් එයාට පීරිසි තියනවද? පීරිසි නැහැ. අපටත් පීරිසි නැහැ හොදේ. අපට පේන්නේ වර්ණ සටහන. දැන් පීරිසිය කියන શબ્දය කියනවා. පීරිසිය පෙන්වන්නේ මම කියන පීරිසියක් කියලා. ඒ શબ્දයේ පීරිසි තියනවද? එහෙනම් શબ્දෙන් කනෙන් පීරිසි ඇතුළට ගිහිල්ලත් නැහැ, ඇහෙන් ගිහිල්ලත් නැහැ. දැන් මේ අත ගාවට පස්සේ පීරිසි ඇත්තෙත් නැහැ. එතකොට ඇහැට පීරිසියක් හම්බ වෙන්නෙත් නැහැ. කනට පීරිසියක් හම්බ වෙන්නෙත් නැහැ. දැන් මේක ඉඹල බැලුවොත් පීරිසියට වතුර ටිකක් දාලා බීලා බැලුවොත් දිවට පීරිසි තියනවද? නාසයටත් නැහැ. එහෙනම් අතට පීරිසිත් නැහැ. පඨවි ධාතු හම්බ වෙන්නේ. එතකොට මේකට ශබ්දයක් දැම්මොත් සට්ටු කරොත් ශබ්දයක් ඇහෙනවා. එතකොට පීරිසිය කියලා එකක් ශබ්දේ තියනවද?
එහෙනම් පංච ආයතනයේටම දැන් ඇහැටත් ඕගොල්ලෝ පීරිසි නෑ කිව්වා. මම නෙවෙයි කිව්වේ හොඳ. ඇහැටත් පීරිසි නෑ කිව්වා. කනටත් පීරිසි නෑ කිව්වා. ශබ්ද පීරිසි නෑ කිව්වා. ගන්ධ සුවඳෙත් රසෙත් මේ ස්පර්ශ කරාමත් පීරිසියක් නෙවෙයි පඨවි ධාතුවයි හම්බෙන්නේ. මේ තද ගතියක් තියෙන. පීරිසියක් අතට හම්බ වෙන්නේ නෑ. එහෙනම් මේකට පීරිසියක් කිව්වේ කොහොමද? මනසට දීලා තියෙන. කවුද දුන්නේ? හිතේ පීරිසිය කොහොමද හැදුන හැටි කියන්නකෝ. දැන් එළියේ පීරිසියක් නැහැනේ. එළියේ පීරිසියක් දැන් ඕගොල්ලෝ නැහැ කිව්වනේ. මේ වර්ණ සටහනක් පේන්නේ, ශබ්දයක් පේන්නේ, ගන්ධ සුවඳ මේක අල්ලලා බැලුවා පීරිසියක් නේ. එතකොට ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට පංච ආයතනයේටම බාහිරින් පීරිසියක් හම්බ වෙනවද? පීරිසිය. මොකද එහෙනම් පීරිසිය කියලා කිව්වේ කොහොමද? මේ වර්ණය බලලා පීරිසිය කියන શબ્දයක් අහලා ඒ වර්ණයයි ශබ්දයයි දෙක එකතු කරගෙන හිතින් හදාගත්ත පෙර සංඥාවෙන් පීරිසිය කියලා ප්‍රඥප්තිය. දැන් එතකොට පීරිසිය එළියේද තියෙන්නේ හිතේද තියෙන්නේ? එළියේ පීරිසියක් තියෙනවා කියලා පිළිගන්න බෑනේ. දැන් එළියේ අම්මා ඉන්නවද? එළියේ තාත්තා ඉන්නවද? එළියේ බුදුහාඳුරු ඉන්නවද? අන්න බුදුහාඳුරුත් නෑ කිව්වයි පාර. එළියේ අහස තියනවද? එළියේ ඉරහඳ තියනවද? එළියේ මුදල් තියනවද? එහෙනම් අහස පොළොව ඉරහඳ අම්මා තාත්තා දුව දරුවෝ ස්වාමියා භාර්යාව මිල මුදල් ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යාන වාහන එළියේ තියනවද? තියෙනවා. මේ පීරිසිය වගේ නේද? එහෙනම් ඒ ඔක්කොම තියෙන්නේ කොහෙද? ඒ ඔක්කොම තියෙන්නේ හිතේ. දැන් ඔන්න භෞතිකවාදයේ මේ එතකොට මේ පේන ලෝකේ බොරුවක් නේද? දැන් අපිට මෙහෙම බැලුවාම දැන් මේ කණු තියෙනවා, මේ කැමරා ගහගෙන ඉන්නවා, මෙතකොට මෙතන බුදුහාමුදුරු වැඩේ ඉන්නවා, සිල් මෑණිවරු ඉන්නවා, උපාසකම්මල ඉන්නවා, දැන් මේ පාවඩියක් තියෙනවා, මෙතන හාමුදුරු කෙනෙක් මොනවද කියවනවා, මේ දහත් වට්ටියක් තියෙනවා, දැන් මේ භෞතිකයක් තියෙනව නේද? එතකොට මේ භෞතිකයේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ බාහිරයේද හිතේද? එතකොට මේ භෞතික ලෝකේ මායාවක් නේද? මේ ඇහැට පේන්නේ බොරුවක් නේද? එතකොට මේ ඔක්කොම මේ දැන් මේ ඔරලෝසුවක් තියෙනවා, කණු තියෙනවා, ලයිට් තියෙනවා, ෆෑන් කැරකැවෙනවා, මේ ශාලාවක ඉන්නේ. මේ ඔක්කොම තියෙන්නේ බාහිර තියෙන දේවල්ද හිතේ තියෙන දේවල්ද කිව්වේ? හිතේ තියෙන දේවල්. ඔන්න දැන් බාහිරින් ගැලෙව්වා හොඳේ. රූපෙන් ගැලෙව්වා ආයේ රූපෙට පනින්න එපා. දැන් ඕගොල්ලෝ මේ හැම දෙයක්ම මනෝලෝකයක් කියලා නේද පිළිගන්නේ? භෞතිකයක් තියෙනවා කියලා පිළිගන්නවද? මේ භෞතික ලෝකේ මායාවක්, මිරිඟුවක්, බොරුවක්. එහෙම දෙයක් නැහැ. බාහිරින් යමක් සත්වයේ පුජ්‍යලයක් යමක් දෙයක් තියෙනවද? එතකොට මේ බාහිරේ බොරුවක්, භෞතිකේ බොරුවක්, භෞතිකේ අසත්‍යයක්. ඒ ඔක්කොම මනසින් පනවගත්තේව නේද? මනසින් හදාගත්ත ලෝකයක් නේද මේ තියෙන්නේ? චිත්තේන නියති ලෝකෝ. හිතින් හදාගත්ත මනෝලෝකයක නේද ඉන්නේ? මනෝලෝකයක. දැන් එතකොට දැන් ඔන්න පීරිසියක් දැන් ඕගොල්ලෝ දැන් අර පීරිසිය පිළිගන්නෙත් නෑ බාහිරින් තියෙනවයි කියලා මේ භෞතික ලෝකේ කිසි දෙයක් පිළිගන්නෙත් නෑ. පිළිගන්නේ නෑනේ. පිළිගන්න අය ඉන්නවද? එහෙම පිළිගන්න බෑ. එතකොට ඔයගොල්ලන්ට ගෙවල් දොරවල් තියෙනවද? හිතේ නේද තියෙන්නේ ඔක්කොම? හරි. දැන් මං අහනවා දැන් මේ පීරිසිය හිතේ තියෙනවද? හිතේ පීරිසියක් තියෙනවද? හිතේ නෑ කියන එක ඔප්පු කරන්න ඕන. දැන් හිතේට S2 පියාගත්තාම දැන් හිතරනේ පීරිසි තියෙන්නේ. ඔන්න S2 පියාගෙන දැන් හිතේ පීරිසිය භෞතිකයේ පීරිසියක් මෙහෙ නෑ. මේකේ තියෙන වර්ණ සටහන පීරිසියක් කියලා පිළිගන්න බෑ. හිතින් තමයි පනවගෙන තියෙන්නේ. හිතේ පනවගත්ත දේ තමයි බාහිරේ තියෙනවයි කියලා බාහිරයට ගැට ගහලා තියෙන්නේ. දැන් එතකොට මනසේ පීරිසියක් තියෙන තැන දැන් මනසේ පේන්නේ චිත්ත රූපයක්නේ. මනෝ රූපයක්නේ තියෙන්නේ එතන. එතන තියෙන්නේ වර්ණ සටහනක් හැඩතලයක් නේද හිතට පේන්නේ. ඒ රූපෙට කියන්නේ මොකද්ද? උපාදාය රූපේ. මොකද්ද?
උපාදාය රූපේ එහෙම නැත්නම් චිත්ත රූපේ, මනෝ රූපේ, හිතට පේන රූපයක් තියෙන එක බොරු රූපයක්. එතකොට මේ හිතට පේන්නේ මේ එළියේ තියෙන රූපෙද? එළියේ රූපේ ධාතු රූපේ නෙමේ, පඨවි ආපෝ තේජෝ වායෝ රූපේ නෙමේක. හිතට තියෙන හිතේ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවද? නෑ නේද? එහෙනම් මේ එළියේ තියෙන රූපෙද හිතට පේන්නේ? හිතින් අපි මේකේ වර්ණය අරගෙන ශබ්දේ මේකේ තියෙන වර්ණ ශබ්ද දෙක එකතු කරගෙන පෙර සංඥාවෙන් පීරිසියක් කියලා පනවගත්ත මනෝ රූපයක් තියෙන්නේ. ඒ මනෝ රූපෙට නේද පීරිසිය කිව්වේ? එතකොට එතන ඒ මනසට පේන රූපය චිත්ත රූපේ පීරිසියද? ඒ පීරිසිය එතන පේන්නේ පින්වත්නි මේ වර්ණයයි ශබ්දයයි දෙක පටිච්ච වෙනවා. පටිච්ච වෙනවා කියන්නේ වර්ණ ශබ්ද දෙක එකතු කරගෙන පෙර සංඥාවක්. පෙර සංඥාව කියන්නේ පෙර මතකය. පෙර මතකය. දැන් අපි හිතමු මේ චූටි දරුවෙකුට පීරිසිය ගැන උගන්වනවා. කොහොම උගන්වන්නේ? ඒ දරුවගේ හිතේ ඔන්න පීරිසියක් නැහැ. හොඳේ. එළියෙත් පීරිසි නැහැ. ඒ දරුවගේ හිතෙත් පීරිසි නැහැ. දැන් ඒ දරුවට කොහොමද මේ පීරිසිය දෙන්නේ හිතට? මේක පෙන්නනවා. එතකොට දරුවා මොකද කරන්නේ? වර්ණයේ මොකද කරන්නේ? ග්‍රහණය කරනවා. මේකේ වර්ණයේ හැඩතලය එයාගේ ඇස් දෙකට පේන්නේ නැද්ද? පේනවා. එතකොට එයාගේ කනට කියනවා පීරිසිය. පීරිසිය කියන වචනේ දෙනවා කනට. එතකොට වර්ණයේ කියන එක එයාට පේන්න සලස්සනවා. පීරිසිය කියන ශබ්දය එයාගේ කනට දෙනවා. ඇහෙන්න සලස්සනවා. එතකොට මේ වර්ණය කියන එක එයා මේ රූපේ දිහා දිගට බලාගෙන ඉන්නකොට සිය දහස්වර ලක්ෂවර මෙයාගේ හිතේ මේ වර්ණ සටහන මෙයාගේ හිතේ සනිටුහන් වෙන්නේ නැද්ද? හිතට වදිනෝනේ මේ වර්ණය. ඊට පස්සේ පීරිසිය කියන ශබ්දයක් කනට දුන්නට පස්සේ ඒ ශබ්දයත් එයාගේ හිතේ ඇහෙනවා. පීරිසිය 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 කියලා හිත කියනවා ඇතුලේ. මේ වර්ණයත් ශබ්ද මේ වර්ණයත් හැඩයත් පේන එයාගේ හිතට. එතකොට වේගයෙන් මේ වර්ණය එයාගේ හිතේ සනිටුහන් වෙනවා. වේගයෙන් පීරිසිය කියන ශබ්දය එයාගේ හිතට ඇහෙනවා. ඒ වේගවත් භාවයට තමයි පීරිසිය කියන දෙයක් එයාගේ මනසට දැනෙන්නේ. ඒ වේගෙට. දැන් අපි ගිනි පෙනෙල් ඒක මේ උපමාව. ගිනි පෙනෙල්ලක් මෙහෙම තියාගත්තොත් වලල්ලක් පේනවද? මේක මෙහෙම කරකැවුවොත් වලල්ලක් තියනවද එතන? ඒ වේගෙට නේද වලල්ල පේන්නේ? අන්න වේගයක් ඒක. ඒ වේගෙටයි වලල්ල නිර්මාණය වෙන්නේ. හැබැයි වලල්ලක් තියනවද? වලල්ලක් නැහැ. ගිනි වලල්ලක් නැහැ. හැබැයි වේගෙට වලල්ලක් මැවිලා පේනවා. ඒ වගේ මේ වර්ණය සිය දහස්වර යාගේ හිතට වදිනවා. ශබ්දයේ පීරිසිය කියන ශබ්දයේ එක දිගට වදිනවා. දිගට සිය දහස්වර යාට මනසට වදින්න මොකද වෙන්නේ? හිතේ පීරිසියක් ඇඳෙන්නේ නැද්ද? අන්න පීරිසිය හිතට ගියපු හැටි. එක පාරක් පෙන්නලා එක පාරක් දරුවට පීරිසිය කියලා ආයි ඒ පීරිසිය පෙන්වන්නෙත් නැතුව කියන්නෙත් නැතුව ඉන්නවා. එයාගේ හිතට යයිද ඒක? එක පාරක් යන්නේ. එහෙම යන්නේ නැහැ. ඒක නිතර බලලා වර්ණය ගන්නව ග්‍රහණය කර ගන්නව ශබ්දයයි වර්ණයයි දෙක ඇතුලෙන් ගැට ගහගන්නේ හිතින්. ඉතින් ශබ්දයයි වර්ණයයි දෙක ගැට ගහගත්ත ගමන් හිතේ පීරිසියක් යමක් දෙයක් කියලා යට දැනෙන්න ගන්නවා. හැබැයි හිතේ පීරිසියක් තියෙනවද? ගිනි පෙනෙල්ල කරකැවුවාම වලල්ලක් පේන්නේ නැහැ එතන. වලල්ලක් මැවිනවා වගේ වර්ණයයි ශබ්දයයි දෙක හිතට එක දිගට දෙනකොට එයාගේ හිතේ පීරිසියක් හැදෙනවා. ඒ වර්ණ ශබ්ද දෙකකට ගැට ගැහෙනකොට පීරිසිය කියලා ප්‍රඥප්තිය එයාට කියවෙනවා. එතකොට එයා කටින්ම කියන පීරිසිය කියලා. පීරිසිය ගේන්න කිව්වහම එයා අරන් එනවා ගිහින්. දැන් එයාගේ හිතට පීරිසිය ගියපු හැටි තේරෙනවනේ. දැන් එයාගේ හිතේ කලින් පීරිසි තිබුණද? දැන් අර පීරිසියක් ඇතුලේ සම්මත වුණ හැටි දැක්කද? ඒ වගේ තමයි යාට අම්මා, තාත්තා, අහස, පොළව, ඉරහඳ, ගහකොළ, සතාසිව්පාව නම් ඔක්කොම අර ඒ විදියට තමයි දිගින් දිගට ඒ වේගයේ වැඩිකමට ඒකේ තියෙන වේගවත් බවට ඇතුලේ යමක් දෙයක් කියලා සම්මත වෙනවා. ප්‍රඥප්තිය හැදෙනවා ඇතුලේ. දැන් අපිත් ওই මනෝලෝකේ හදාගත්ත ඒවා ඔක්කොම ඔන්න ওই විදියට හැදිච්ච ඒවා තියෙනවා. දැන් එහෙම හදාගත්ත මනෝලෝකයක් තියෙනවා.
එතකොට එළියේ පීරිසියක් තියෙනවද? දැන් හිතේ පීරිසිය තියෙනවද? හිතට පීරිසිය ගොඩ නැගුණ හැටි දැක්කනේ දැන්. හැබැයි එතන පීරිසියක් තියෙනවද? පීරිසියක් නැහැ. එතකොට මොකද්ද මේ මනසට පේන්නේ? හිතට පේනෝනේ එක. ඒ පේන්නේ මොකද්ද? ඒ පේන්නේ හීනයක් පින්වත්නි. හීනයක් පේන්නේ. ඔබ අර ගත්ත දේ ඒ වේගෙට එක පේන්නේ. අර ගිනි පෙලෙල්ල කරකවහම ගිනි වලල්ලක් වුණානේ. නමුත් ගිනි වලල්ලක් එතන නැහැනේ. ওই හිතේ පීරිසිය කියන්නේ ගිනි වලල්ලක්. ගිනි වලල්ලකට සමානයි හිතට පේන පීරිස්. දැන් අහස පොළොව ඉර හඳ අම්මා තාත්තේ ඔක්කොම මොනවයි? අර ගිනි වලලු වගේ එකක් නේද? මැවිච්ච දෙයක් නේද? තියෙන දෙයක්ද නැති දෙයක්ද? නැති දෙයක් පේන්නේ. දැන් පේන හිතේ යමක් දෙයක් සත්පුජ්‍යල හැඟීම හැදුන හැටි ඇතුලේ. ප්‍රභවය. ඒක නිර්මාණය වෙච්ච හැටි, ආත්ම හැඟීම මනසේ ගොඩනැගිච්ච හැටි. අපට ලෝකේ යමක් දෙයක් සත්පුජ්‍යල වශයෙන් දැනෙන්න යන්නේ මේ විදිහට පින්වත්නි. දැන් අපට චූටි කාලේ අහස පොළොව ඉර හඳ අම්මා තාත්තා ගස් කොළන් ඒව මොකක්වත් තිබුණද ඉපදෙනකොට? නමුත් ඒක පෙන්වන්නේ පින්වත්නි ඒ දරුව රහත් වෙලා කියන එක නෙවෙයි. ඒ දරුවගේ හිතට ටික ටික මේ ආගන්තුක උපක්ලේශ ඇවිල්ලා ආරම්භණය තුලින් අර අරමුණු වල වේගවත් භාවයට අර ගිනි පෙනෙල්ල ගිනි වලල්ලක් පෙනුනා වගේ ඒ දරුවගේ හිතේ අරමුණු වේගෙට හිතට දැනෙන දේ තමයි ප්‍රඥාත්තිය ඇතුලේ ගොඩ නැගුණේ. එතකොට අපේ හිතේ තියෙන එකක්ද පේන්නේ හිතින් හදාගත් එකක්ද? හිතින් හදාගත්ත මනෝලෝකවල නේද අපි ඉන්නේ. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තසේක ධම්මස්ස සබ්බේව වසමං වගෝති. මේ සිතින් හදාගත්ත මනෝලෝකිකයි ඔබ අප හැම කෙනෙක්ම ඉන්නේ. ඔබ ආමුදුරු කෙනෙක් මෙතන හිතින් හදාගෙනයි ඔබ බණ අහන්නේ. මම මේ මෙතන පිරිසක් ඉන්නවයි කියලා හිතින් හදාගෙනයි බණ කියන්නේ. මේ පුටුව හිතින් හදාගෙනයි පුටුවේ වාඩි වෙලායි. මේ ලෝකෙ හිතින් හදාගෙනයි ලෝකේ පරිහරණය කරන්නේ. හිතින් හදාගත්ත ලෝකයක්. චිත විසින්ම තමයි අපි ඔය ඇදගෙන යන්නේ. සිත විසින්ම තමයි කැඳවාගෙන යන්නේ. මේ සිත කියන එකම ධර්මයට නේද මුළු ලෝකෙම වසඟ වෙලා තියෙන්නේ. සිත අවබෝධ කළොත් ලෝකෙම අවබෝධ කළා. සිත අවබෝධ නොකොට සිතින් මිදෙන්න බෑ. එතකොට බලන්න පින්වත්නි, එතකොට මේක විශේෂනා කළේ මේ මනසේ යමක් දෙයක් සත්පුජ්‍යල හැඟීම ආත්ම දෘෂ්ටිය මේ ඒකාකාරී භාවයේ නිකන් අපට යමක් ඇති බවට දැනෙනෝනේ. ඒ දැනෙන දේ ඇති වෙච්ච හැටි පැහැදිලි කරේ. අපට අනිත්‍ය පේන්නේ නැහැ එකපාරටම. නමුත් දැන් ඔබට බාහිරින් පීරිසියක් තියෙනවා කියලා ඔබ පිළිගන්නවද? හිතේ ඔබේ පීරිසිය හැදිච්ච හැටි දන්නව නේද? අර ගිනි වලල්ලක් හිතේ තියෙන ওই ගිනි වලල්ල පේන්නේ. එතකොට හිතෙත් පීරිසියක් නැහැ පින්වත්. අර වර්ණ ශබ්ද දෙක එකට ගැට ගහගෙන පටිච්ච වෙලා හිතින් හැදිච්ච දෙයක්. ඒක මේ වගේ. දැන් මේ මයික් එකට මම තට්ටු කරනවා. ඒ මයික්ගේ වර්ණය කියලා හිතන්නේ මේ අත ශබ්දය කියලා හිතන්නේ. දැන් මේ වර්ණයයි ශබ්දයයි එකට පටිච්ච වෙනවා. එතකොට මොකක්ද ගොඩ නැගෙන්නේ? ශබ්දයක් ගොඩ නැගෙන්නේ. ඒ ශබ්දයේ පෙර තිබිච්ච එකක්ද? එතකොට ඇති වුණාට පස්සේ ශබ්දය පටිච්ච වෙලා ඒ සම්භූතයක් හැදෙනවා. එතකොට ඒ හටගත්ත ශබ්දය තියෙනවද? පෙර තිබිච්ච දෙයක්ද හටගත්තේ? උපන්න ශබ්දයට මොකද උනේ? ඉතුරු නැතුවම නිරෝධයට ගියා නේද? පීරිසිය කියන හිතත් අන්නේ වගේ පින්වත්නි. ඒ හිත කියන්නේත් ශබ්ද වර්ණ දෙක පටිච්ච වෙලා මනසේ මේ ශබ්දයේ වගේ ධර්මතාවයක්. ඒ ශබ්දයේ වගේ ධර්මතාවයක් හිත. ඒ ශබ්දයේ නිරෝධයට පෙර නොතිබීම හටගත්ත පීරිසිය කියන එක ශබ්දයයි වර්ණයයි දෙක ඇතුලේ ඇති වෙලා පටිච්ච වෙලා මනසේ පීරිසිය හැදුනා. ඒක පෙර නොතිබීම හටගත්ත එකක්. මනෝමය ස්වභාවයක්. ඉතුරු නැතුවම නිරෝධයට ගියා. නමුත් හිතේ පීරිසියක් තියෙනවද? හිතේ පීරිසියක් තියෙනවයි කියන එක උපමාවක් කිව්වොත් දැන් අර ටීවී බලනනේ ඔයගොල්ලෝ. ටීවී බලනකොට ටීවී එකේ මිනිස්සු පේනෝනේ. පාරවල් පේනෝ, වාහන යනෝ පේනෝ, ගෙවල් දොරවල් පේනෝ ටීවී එක ඇතුලේ. නමුත් ඒව තියෙනවද එතන? ওই ටීවී එකේ තිරේ වගේම තමයි ওই විඥාන තිරේ. ඔය හිතට පේන්නේ. ඔය හිතට පීරිසියක් පේනෝනේ. ඒ හිතේ තියෙන පීරිසිය අර ටීවී එකේ රූපේ වගේ, නෙගටිව් එක වගේ.
එතකොට පීරිසියක් හිතට පෙනුනට ඇත්තටම පීරිසියක් එතන නැහැ නේද? තියෙනවා කියලා පිළිගන්න පුළුවන්ද? හිතෙත් නැහැ. එතකොට එළියෙත් නැහැ පීරිසිය ඇතුළෙත් නැහැ. එතකොට අභ්‍යන්තර බාහිර කියන එකත් හදාගන්නේ හිතින්ම නේද? අභ්‍යන්තර බාහිර කියලා එකක් තියෙනවද? මේ බාහිරයි මේ අභ්‍යන්තරේ මේ එළියේ තියෙන ධාතු රූපයයි ඇතුලේ තියෙන චිත්ත රූපයයි. දැන් එළියේ ධාතු රූපයයි කියන්නේ හිතම නේද? චිත්ත රූපයක් මේක කියලා කියන්නේ හිතම නේද? එතකොට ඒ හිත බොරුවක් නේ. හිත කියලා හේකුත් නැහැ පින්වත්. ඒක හරි සියුම් තැන. එතකොට මොකක්ද අවසානෙට එන්නේ කොතෙන්ද? ශූන්‍යයි. ශූන්‍යයි. මොකද්ද? ශූන්‍යයි. එතකොට නිමිත්තක් තියෙනවද එතන? එල්බෙන්න නිමිත්තක්? එහෙනම් මොකද්ද කියන්න තියෙන්නේ? අනිමිත්තයි. අප්පනිහිතයි. අනිමිත්තයි. ශූන්‍යයි. අන්න ඇත්ත. එතන තියෙනවද ද්වි ස්වභාවය, ද්වයතාවය? ඇත නැත, දවල් රෑ, උස මිටි, සුදු කළු, ස්ත්‍රී පුරුෂ, ගිහි පැවිදි, අහස පොළොව තියෙනවද එහෙම වෙතන? අන්න එතකොට ද්වයතාවයේ සාපේක්ෂතාවය ඉක්මවලා ගියා නේද? අන්න සාපේක්ෂ දර්ශන ඉක්මවලා ගියා. එතන දිව්‍ය ලෝක තියෙනවද? සතර පාය බ්‍රහ්ම ලෝකේ නිවනක් කියලා එකක් තියෙනවද එතන? එහෙම මේකුත් නෑ. සසරක් තියෙනවද? එහෙම මේකුත් නෑ. බුදුහාමුදුරු වැඩි ඉන්නවද? බුදුහාමුදුරුවොත් නෑ. මොකවත් නෑ. ත්‍රිපිටකේ තියෙනවද එතන? සංඝයා වහන්සේලා වැඩි ඉන්නවද? තිසරණෙත් නෑ එතන. යන්නේ අවබෝධයටපත් වෙන්න. දැන් එතකොට මේ ශුන්්‍යතාවය තමයි බුදුදහම කියන්නේ. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ අවබෝධයට තමයි බුද්ධ කියන්නේ. බුද්ධ කියලා කෙනෙක් ඔබට හම්බ වෙනව නම් බාහිරින් හම්බ වෙනවද? මනෝමයෙන් හම්බ වෙනවද? හම්බ වෙනව නම් මොකද්ද? සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය. එතකොට අර දර්ශන ඥානයට ආපු කෙනෙකුට යමක් දෙයක් සත්ව පුජ්‍යල වශයෙන් යමක් ලෝකේ හමු වෙනවද? අභ්‍යන්තරින් හෝ බාහිරින්? අභ්‍යන්තර බාහිර කියලාත් හදාගන්න හිතමනේ. එහෙම ඒකුත් නැහැ. නාම රූප කියලා එකක් හම්බ වෙන්නෙත් නැහැ. මොකවත් හම්බ වෙන්නේ නැහැ. ශූන්‍යයි. අන්න එහෙම ශුන්්‍යත දර්ශනයක් තමයි පින්වත්නි බුදුදහම කියන්නේ. ඒ ශුන්්‍යත දර්ශනයේ තමයි මජ්ජේ ඥානය කියලා කියන්නේ. ඒ ශුන්්‍යත දර්ශනය ඇති වුණාම මනසේ සංස්කාර ගොඩනගෙනවද? දැන් මනසට අහස පොළොව ඉර හඳ අම්මා තාත්තා දේවල් දොරවල් යාන වාහන සංස්කාර තියෙනවද? බාහිර තියෙනවා කියලා ගන්නවද ඒවා? මනෝමයෙන් තියෙනවා කියලා ගන්නවද? එහෙනම් හිතේ සංස්කාර හැදෙන්නේ නැහැ නේද? ඒ දැක්මට. ඒ දර්ශනයට හිතේ සංකාර නැහැ, විසංකාරයි. අවිජ්ජා යත්වේ වශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. ඒ දර්ශනයට ඒ දැක්මට පිම්පව් හැදෙනවද? පුණ්‍ය පාප පහීනස්ස. ඒ දර්ශනයට සිත විසංකාර වෙනවා. එතකොට විඥාණයෙන් මොකද්ද දැනගන්නේ? දැනගන්න දෙයක් ඉතුරු වෙනවද? විඥාණයට මොකද්ද කියන්නේ එතකොට? විඥාන නිරෝධයි. විඥානං අප්පතිට්ඨිතං. මේ වර්තමානයේ මේ මොහොතේ දකින්න දහමක් මේ කියන්නේ හොඳේ. මේ මරණින් පස්සේ අනාගතේ දකින්න එකක් නෙවෙයි. මේ මොහොතේ දැක්මට සිදුවෙන මනෝ ස්වභාවය, මනෝමය ස්වභාවයක් කියන්නේ.